අයිබෝන් වයම් ඔබ සියලු දෙනාටම අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්ත 6 වෙනි වතාවට පැවතිච්ච 2026 ඒෂියන් බීච් ගේම්ස් වල මලල ක්‍රීඩා අංශයෙන් ලංකාවට පදක්කමක් ගෙනල්ලා වයඹ අපිට අභිමානයක් වෙච්ච ක්‍රීඩිකාව මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ඇය නමින් ශශිකලා ලංකාතිලක. ඉතින් ඔබ දන්නවා වයඹ අපිට අභිමානයක් වෙමින් ඇය මෙවර එම තරගාවලියේදී ලොං ජම්ප් ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුණා. ඉතින් ඇය බොහොම ආදරයෙන් වයඹ ඔබ වෙනුවෙන් පිළිගන්න ගමන් බොහොම ආදරයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. ඔබ දන්නවා අපි මේ වයඹ පළාතේ ඉන්න දක්ෂ ක්‍රීඩිකාව ඒත් එක්කම දක්ෂතාවල් වලින් පරිපූර්ණ අයව හොයාගෙන යනවා. ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන මේ වෙලාවේ එතුමියත් ඒත් එක්කම එතුමියගේ ක්‍රීඩා පුහුණු කළොත් අපි සම්බන්ධ කරගත්තා. ඉතින් අපි අහලා බලමු ශශිකලාගෙන් කොහොමද මොකක්ද දැනෙන්නේ මේ ජයග්‍රහණය ගැන? ඇත්තටම අයියේ ගොඩක් සතුටුයි. තාමත් නිකන් ඒක හීනයක් වගේ විශ්වාස කරගන්න අමාරුයි. මොකද මේක මගේ ෆස්ට් ඉන්ටර්නැෂනල් ටුවර් එක. ඉතින් ෆස්ට් එකෙන්ම මගේ ෆස්ට් මෙඩල් එකම ගන්න පුළුවන් වුණා කියන්නේ ඒක මම ලොකු ජයග්‍රහණයක්. මට ආඩම්බරයි මං ගැන. ඉතින් මේ පැවැත්ුනේ අයියේ 6th Asian Beach Games එක. එතකොට 5th එක තිබ්බේ 2016. ඒ කියන්නේ අවුරුදු 10කට පස්සේ තමයි මේක ආවේ. ඒ වගේම තමයි තවත් විශේෂම දේ ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා තරඟවලට මේ විරල මලල ක්‍රීඩාවලට ගියේ පළවෙනි කණ්ඩායම අපි. ඉතින් ඒකටම පළවෙනි කණ්ඩායමටම මටත් ඇතුළත් වෙන්න හැකියාව ලැබුණා. ඒ ගැනත් ලොකු සතුටක් තියෙනවා. මේ තරඟාවලියට රටවල් 42ක් පමණ සහභාගී වුණා. ඉතින් මගේ වචනෙන් කිව්වොත් ඒ වගේ ලොකු මීට් එකකට පර්ෆෝම් කරලා මෙඩල් එකක් ගන්න පුළුවන් වුණා කියන්නේ ඒක කියන්න අමාරුයි. ඒක වචන වලට පෙරලන්න අමාරුයි. ඉතින් පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බේ ශ්‍රී ලංකා ධජය පපුවේ ගහගෙන ඒ ඇඳුම ඇඳලා ක්‍රීඩා කරන්න. හරි ආඩම්බර වෙනවා මට ඒ තැනට යන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒක වෙනම හැඟීමක්. ඒ ට්‍රැක් කිට් එක ඇඳහම දැනෙන හැඟීම. ඉතින් එතෙන් ගිහිල්ලාම තමයි විඳ ගන්න ඕනේ. ඔව් ඒ කියන්නේ මං හිතන්නේ මේ ඔබ ඒ කියද්දි ඔබේ මූණෙන් අපි ඒ දකින්න හැඟීමම අපිටත් ලොකු ආඩම්බරයක්. මොකද මේ ලංකාවේ නම තමන් හින්දා කියවෙනවා අහන එක තරම් මං හිතන්නේ ක්‍රීඩකයෙක්ට ක්‍රීඩිකාවක්ට ඒ සතුට මේ ලබන්න මං හිතන්නේ වාසනාවන්තම වෙන්න ඕනේ. ඔව් අයියේ තව දෙයක් කියන්න ඕනේ. ඒක මේ මගේ නමත් ශශිකලා ලංකාතිලක. ඉතින් ලංකාතිලක කියන නමට තේරුමක් දෙන්න පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බ ලංකාවට තිලකයක් වෙන්න. ඉතින් මම හිතනවා මම ඒ ගමන් මග පටන් ගත්තා කියලා. ඒ ගැන ගොඩක් ආඩම්බරයි. ඔව් ලංකාවට තිලකයක් වෙච්ච ලංකාතිලක. ඇත්තට මේ නමටම ආඩම්බරයක්. නමට තේරුමක් දෙන්නට හැකියාව ලැබීමම වයඹ පළාතේ විදිහට වයඹ අය විදිහට අපි බොහොම සතුටු වෙනවා. ඉතින් අපිට ලංකාවෙන් අහන්න තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ වගේ දෙයකට මේ ජයග්‍රහණයක් ලබන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ කිව්වා වගේම ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම ඔබ මේ ගමන යන්න ඕනේ. ඔබ මේ ගමන ගැනත් මතක් කරමු. ඔව් අයියේ ලොකු ඉතිහාසයක් තියෙනවා. මට දැන් අවුරුදු 25ක් වෙනවා. 4 වසරෙන් තමයි මුලින්ම තනි ඉසව් සඳහා මල්ල ක්‍රීඩාවට සහභාගී වෙන්නේ. තවත් ගොඩක් ස්පෝර්ට් මම කරා. අවසානයේ තෝරගත්තේ මම මල්ල ක්‍රීඩාව. ඒ කාලේ ඉඳන් ඉතින් පුහුණුකරුවන් හොයමින් වෙලාවකට තනියම ට්‍රේනින් කරමින් ගොඩක් දුෂ්කරතා මැද්දේ මෙතෙන් ආවේ. පාසලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒක තමයි මගේ මුල් අඩිතාලම වෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනම දෙයක්. පාසලේ හිටපු ගුරුවරු හිටපු ක්‍රීඩා භාර ආචාර්යවරුන් එයාලට පුළුවන් විදිහට පස්සෙන් හිටියා. එයාලට පුළුවන් උපරිම මං උනෙන් දුන්නා. ඉතින් ගොඩක් තැන්වල තනියම තමයි ගොඩක් දේවල් වලට මුණ දුන්නේ. මොකද අම්මා තාත්තට පස්සෙන් හැම වෙලේම එන්න තරම් හැකියාවක් තිබෙන එයාලගේ ගෙදර වැඩයි තාත්තගේ ජොබ් එකයි ඒවත් එක තමයි මගේ මල්ලි හිටියා අයියා හිටියා එයාලගේ වැඩත් එක්ක ඉතින් මගේ පස්සෙන්ම යමු වෙන්න බැහැනේ. ඉතින් ගොඩක් තැන්වල තනියෙන් ගියා. ගිහිල්ලා මීටරට පැරදිලා තනියෙන් මණ්ඩලා දින්නොත් තනියෙන්ම සතුට විඳ දරාගෙන ඇවිල්ලා තියෙනවා ලංකාව වටේ තනියෙන් යන වෙලාවකට. අයි මම 2020 තමයි ඒ ලෙවල් කරන්නේ. ඒ ඉවර වෙලා ගුවන් හමුදා මලල් ක්‍රීඩා සංචිතයට බැඳෙනකන් අවුරුදු 3ක් මම ගෙදර හිටියේ. කියන්නේ ගෙදර හිටියා කියන්නේ ජොබ් එකක් නැතුව මූල්‍ය පහසුකම් නැතුව. එතකොට ජොබ් හෙව්වා. ගොඩක්ම පොඩි කාලේ ඉඳන් අදහස තිබ්බේ කොහොමත් ආමි නේවියා පොස් තුනෙන් එකකට. ඒක චූටි කාලේ ඉඳන් හීනයක්. හැබැයි අර මල්ල ක්‍රීඩාවෙන්ම යනවා කියලා එකක් තිබ්බේ නැහැ. කොහොම හරි ඒකට යන්න පුළුවන් වුණා. ඉතින් අද මෙතෙන්ද
මේ මම ලබාගත ජයග්‍රහණයේ ලොකුම ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ මේ වර්තමාන පුහුණුකරු බවන්ත කරුණාසිංහසයට. එයාව හම්බෙන්නේ 2021 අගෝස්තු 1 වෙනිදා හරියටම. එදා ඉඳන් අද වෙනකන් එතකොට අවුරුදු 4කට වැඩි වෙනවානේ. ඒ කාලේ මට වඩා මං වෙනුවෙන් කැපුණේ සර් තමයි. මොකද සර්ට හම්බෙනකොට වචනෙම කිව්වොත් මම හොඳටම හන්ටර්ම ළමයි. සල්ලි අතින් අනිත් දේවල් අතින් ඇත්තටම. ඉතින් පුළුවන් හැම වෙලේම එයා තමයි වියදම් කරේ. අදටත් තියනවා නැත්තේ නැහැ. මොකද මගේ ජොබ් එක තිබ්බා කියලා නෑ මට මුල්‍ය අපහසුකම් එනකොට සල්ලි නැති වෙලා. ඒ කියන්නේ මීට් වලට එහෙම පොඩි පොඩි අපහසුතා එනකොට හැමදේම බලන්නේ සර් තමයි. ඛණ්ඩ දෙයක් වුණත් සර් මට මේ මං කාලා නැහැ මෙහෙමයි කිව්වොත් තියෙන්නේ කීයද අතේ එයාට පුළුවන් දේ හැමදේම අරන් දෙනවා. ඇඳුම් අවශ්‍ය හැමදේම. ඉතින් මම හරි වාසනාවන්තයි මට ඒ වගේ සර් කෙනෙක් හම්බෙච්ච ගැන. ඒක කියන්න බෑ මට ඒක තේරෙන්නේ නැහැ. මොකද පල්ලෙහා බින්දුවේ මීටපු මට අද මෙතෙන් මම 100% සම්පූර්ණ නැහැ. හැබැයි මේ අද සම්පූර්ණ වෙලා තියෙන ගානට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ එයාට. මගේ අම්මා තාත්තා පස්සෙන් ඉන්නවා. ඒක රහසක් නෙවෙයි. ඉතින් එයාලට අපහසුතා තියෙනවා ගොඩක්. සර් ළඟට එනකොටත් අයියේ මට ජාතික මට්ටමේ කිසිම පදක්කමක් නැහැ. මම සමස්ත ලංකා ස්කූල් මීට් වලට සහභාගී වෙලා තියෙනවා. බෙස්ට් 8 ඉඳලා තියෙනවා. සහතිකයක් නැහැ. කිසිම ප්ලේස් එකක් නැහැ. සර් ළඟට ඇවිල්ලා හරියට මාස 3න් අයියේ මම නැෂනල් සර්ටිෆිකේට් එකක් ගන්නවා. ඒකත් ලොංග් ජම්ප් වලටමයි. ඒ ගත්ත දා ඉඳලා මට මතක විදිහට 2021 දෙසැම්බර් මාසේ ඒ ගත්ත දවස් ඉඳන් 2023 අවුරුද්ද ඉවර වෙනකන් වගේ අය තිබ්බ මීට් ඔක්කොගෙම මගේ පර්ෆෝමන්ස් එන්නේ සෙන්ටිමීටර් හරි වැඩි වුණා. ඒක නිකන් හරියට මැජික් එකක් වගේ. කියන්නම ඕනේ මගේ ලොංග් ජම්ප් එක මගේ මේන් ඉවෙන්ට් එක නෙවෙයි. ට්‍රිපල් ජම්ප් එක තමයි මේන් ඉවෙන්ට් එක. මේක සපෝටිව් ඉවෙන්ට් එක. දෙකෙන්ම එහෙමයි. ඉවෙන්ට් දෙකෙන්ම සෙන්ටිමීටරෙන් හරි වැඩි කරගෙන 2023 වෙනකන් එනවා. මට ඒක මැජික් එකක් ඇත්තටම. ඒ කියන්නේ කලින් මම කරපු දේවල් එක්ක ට්‍රේනින් එකක් කියන්නේ මොකද්ද කියන එක හරියටම තේරුනේ සර් හින්දා. මොකද මාත් පොඩි කාලේ කලින් ට්‍රේනින් කරපුවත් එක්ක මම හිතන් ඉන්නේ එන ඒ කියන්නේ බර පන්තියෙන් ට්‍රේනින් කරන්න ඕනේ, ඇදගෙන වැටෙනකන් ට්‍රේනින් ඒ වගේනේ චූටි කාලේ මානසිකත්වය අපිට හරියට තේරෙන්නේ නැහැ. සර් ළඟට ආවට පස්සේ වෙලාවකට මම අහලත් තියෙනවා මේ අදට ඉවරද වෙච්චද? එහෙමත් අහලා තියෙනවා ඇත්තට. මොකද මටත් හිතා ගන්න බෑ. අර ට්‍රේනින් එක ලොකුවට නෑ, ඇඟට ලොකුවට මහන්සියකුත් නෑ. හැබැයි මීට් එකට ගිහම පර්ෆෝමන්ස් එක එනවා. ඒක මාර වාව් එකක් මට. ඊට පස්සේ 2023 දී අයියේ පර්ෆෝමන්ස් හිර වෙනවා. ඒ කියන්නේ එක තැනක හිටිනවා මගේ ඉවෙන්ට් දෙකේම. සර් පොඩ්ඩක් කල්පනා කරා ඒ ගැන මොකක්ද වෙන්නේ කියලා. try කරා ට්‍රේනින් පොඩ ලෝඩ් කරා හරියම නැහැ. ඊට පස්සේ නැවතත් 2025 අග ඩිෆෙන්ස් මීට් එකේදී තමයි මගේ ඒ ජම්ප්ස් දෙකේම මතක විදිහට පර්ෆෝමන්ස් එක එනවා එළියට අපව වැඩි වෙනවා පර්සන් බේස්. 2026 තමයි දැනට හොඳම පර්ෆෝමන්ස් එක තියෙන ඉවෙන්ට් දෙකේම 2026 ෆස්ට් ට්‍රයල් එකේ. එතකොට අය දැන් මේ මීට් එකේ මගේ ගියපු පර්ෆෝමන්ස් එක මීටර් 5යි සෙන්ටිමීටර් 83යි. ඒක මගේ හොඳම දක්ෂතාවය නෙවෙයි. අනිත් එක තමයි මේක විරල මලල ක්‍රීඩා තරඟාවලිනේ. එතකොට ඉතින් හොඳම දක්ෂතාව අතරට පැමිණෙන්න පුළුවන් අමාරුයි. මම ටාගට් එකක් තියාගෙන ගියා මීටර් 6 ලං කරන්න. අපහසු වුණා. මොකද හේතුව මගේම අඩුපාඩුවක් හින්දා බෝඩ් එකේ පිටිපස්සේ තමයි හොඳම ජම්ප් එකෙත් වැදුනේ ටේක් ඕෆ් එක. එතකොට එතන පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. ඔව්. මගේ හොඳම දක්ෂතාවය තියෙන්නේ මීටර් 6.03යි. ඒකත් මේ අවුරුද්දේ මුල තිබ්බ ෆස්ට් නැෂනල් ට්‍රයල් එකේදී තමයි මට පර්ෆෝම් කරගන්න පුළුවන් වුණේ. දැන් මගේ අතේ මේ තියෙන්නේ මේ පදක්කම. මේ පදක්කම ලෝකඩ පදක්කමක් වුණාට මම හිතන්නේ ඔබට හා සමානවම අපිටත් බර දැනෙනවා. කියන්නේ මේකේ තියෙන භෞතික බරට වැඩිය අපිට ඒ බර ඔබේ මූණෙන් පේනවා. ඉතින් මේ දැන් ලංකා කිව්වනේ මේ ලංකාව ගමන ඒත් එක්කම මේ වගේ දෙයකට මේ තනියෙන් කරන්න බෑ. ඉස්සෙල්ලා මතක් කරා පුහුණු කරුවන. ඒත් එක්කම ඔබට තව ගොඩක් කට්ටිය ඇති මතක් කරන්න. ඔව් අයියේ මුලින්ම ඉතින් මාව හදපු වඩපු දෙමව්පියෝ දෙන්න තමයි අම්මයි තාත්තයි ලොකු කැපකිරීමක් කරා. යාලට පුළුවන් උපරිම ඇත්තටම යාලට පුළුවන් කොමකද්ද සීමාව ඒ සීමාවේ උපරිමයටම එයාලා මං වෙනුවෙන් කැප වුණා. ඉතින් ඒ දෙන්න හින්දා තමයි ලොකුම හේතුව මෙතන ඉන්න.
චූටි කාලේ අහලා තියෙනවා පුතේ අමාරුයි නේද කරන්න සල්ලි ප්‍රශ්නත් එක්ක නවත්තමුද කියලා අහලා තියෙනවා. ඒ වුණාට එයාලගේ හිතේත් හරි දුකයි. නෑ මං කොහොම හරි කරනවා කමන්නේ මට පුළුවන් කියන ලෙවල් එකෙන් හිටියා. මං ඒක කියලා තියෙනවා. ටික ටික ඉතින් එයාලට තේරෙනවා මං කොහොමද මේක අතාරින්නෙම නැහැ කියලා. ඉතින් එදා ඉඳන් එයාට පුළුවන් උපරිම සපෝට් එක මට දුන්නා. ඊළඟට මතක් කරන්න ඕනේ මගේ පාසල මලියදේව ආදර්ශ මහාවිද්‍යාලය කුරුණෑගල. අඩිතාලම හම්බුනේ එකෙන් අයියේ. ඉස්කෝලේ කාලේදී වෙච්ච ප්‍රශ්න වලට ඒ කියන්නේ ඉගෙනීම පැත්තයි අනිත් දේවල් බැලන්ස් කරගන්න ඒවා සල්ලි ප්‍රශ්න ඔක්කොම එද්දී ඉතින් ඉස්කෝලේ ගුරුවරු නම් වශයෙන් කියන්න වෙයි සෑහෙන පිරිසක් හිටියා මට ආශිර්වාද කරපු උදව් කරපු. එතකොට 2014 ඉඳන් මං අවුට් වෙනකන් අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා මතක් කරන්න ඕනේ දිනේෂ් සර්. එතුමන් ලොකු කැපකිරීමක් කරා මං හිතන්නේ. මොකද මට අවශ්‍ය පහසුකම් මොනවා හරි ඕන වෙනකොට එයාට පුළුවන් විදිහට හොයලා බලලා කතා කරලා ලංකා මොකද කොහොමද කියලා අහලා හරි වචනෙන් හරි ඒ දීපු සපෝට් එක මාර වටිනවා මට. ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ මුල් කාලේ ඉඳන් හිටපු ක්‍රීඩාචාර්යවරුන් නිරංජන් සර්, රම්‍යා මිස්, මේනකා මිස්, එතකොට අවසාන කාලේ හිටපු බුද්ධිකා මිස්, චන්ද්‍රිකා මිස්. එයාලා ලොකු කැපකිරීමක් කරා මගේ පස්සෙන් හිටියා. සල්ලි නැතිදී දීපු අය පවා ඉන්නවා ඔතන. එයාලා තමයි ඉතින් ලොකු සපෝට් එකක් උනේ ඉස්කෝලේ ඇතුලේ. විශේෂම ස්තුතිය පුද කරන්න තියෙන්නේ ඉස්කෝලේ හිටපු ක්‍රීඩාචාර්ය සුබුන් සර්ට. සර් කියන්නේ මගේ අයියේ දෙවනි තාත්තා. එයා තමා ඔය ඔක්කොමලාගෙම මං ගැන කියන්නේ වැඩිපුරම මට ලං වෙලා හිටියේ. හැමදේම හොයලා බැලුවේ එයා තමා. මම අඬද්දි අඬලක් තියෙනවා. ඉතින් කණ්ඩ අඩුපාඩු කෑම බීම අඩුපාඩු වෙනකොට ඉස්කෝලේ වෙලාවේදී ඉතින් ගෙන්නලා මට එයාගේ බත් එක දීලා තියෙනවා කැන්ටින් එකෙන් ඕන දෙයක් ගන්න මම ගෙවන්නම් කියලා. ඒ වගේ සෑහෙන උදව් කරා සර් මට. පළවෙනි මෙඩල් එක ගත්තාමත් අයියේ සර් ළඟට තමයි ගියේ පෙන්නන්න. ඇඬුවා සර් සෑහෙන්න ඇඬුවා. මොකද එයාට ගොඩක් සතුටුයි ඉතින් මම හිටපු තත්ත්වෙත් එක්ක ඒ තැනට ආපු එකගෙන. අදත් ඉතින් මේ දින්න එක වෙනුවෙන් සෑහෙන සතුටක් විඳිනවා එයා. ඉතින් සර්ට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ අයියේ. මොකද මම දැන් ඉස්කෝලෙන් අවුට් වෙලා වුණත් අදටත් මාත් එක්ක ඉන්නවා සර්. ඉතින් නම් නොකියපු මිස්ලා ඉන්නවා කෝල් කරලා අදටත් ආශිර්වාද කරන පුතේ කොහොමද අහන. එයාලව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊළඟට අපේ මලියදේව ආදර්ශ විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය මතක් කරන්න ඕනේ. නම් වශයෙන් මතක නැහැ. විශේෂයෙන් චරිත අයියා, චාමර අයියා ඒ දවස්වල මම ඒ ලෙවල් කාලේ අවුරුදු 2ක්ම අයියේ මට OB එකෙන් දීමනාවක් දුන්නා. ඒ කියන්නේ මාසිකව දීමනාවක් දුන්නා සල්ලි වලින්ම. එයාලා ඒක දුන්නේ මගේ ස්පෝර්ට් පැත්තට ඕනේ කරන කැම බීම ගන්න, බස් වල යන එන වියදම්, ක්ලාස් යනවා නම් ඒ වියදම්. ක්ලාස් ගියේ නෑ ඇත්තටම. මේකටම තමයි කැප වුණේ දවස් 7ම. ඉතින් OB එක මතක් කරන්න ඕනේ විශේෂයෙන්. එයාලා ලොකු හයියක් වුණා මට මේ ගමන අතාරින්නේ නැතුව එන්න. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. ඊළඟට ඉතින් මම දැන් ගුවන් හමුදා මල්ල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩිකාවක්. ගරු ගුවන් හමුදා අධිපතිතුමා ඇතුළුව මල්ල ක්‍රීඩා සංචිතයේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් ඇතුළුව මැනේජ්මන්ට් එකේ සියලුම දෙනා මේ අවස්ථාවේ මතක් කර සිටිනවා. මීට් වලට ගිහුවාම පස්සෙන් ඉන්නේ යාලා තමයි. ඉතින් අපිට හැමදේම යාලට පුළුවන් විදියට අපිට ෆැසිලිටිස් දෙනවා. ඇත්තටම එයාෆෝස් එකෙන් සෑහෙන ෆැසිලිටිස් දෙනවා අපිට. සපත්තුද එයාලට මීට් එකක් දින්නාම එහෙම අහනවා මොනවද ඕනි කියලා අහලා අපිට ඕනේ මොනවද කියන එක එයාලට පුළුවන් නම් අනිවාර්යෙන් අපිට ලබා දෙනවා. මීට් වලදී අපිට අවශ්‍ය පහසුකම් කියන වතුර එක බව ඕන නම් ගෙනත් දෙන තත්ත්වයක එයාලා ඉන්නවා ඇත්තටම. එයාලා විශේෂයෙන් මතක් කරනවා. ඉතින් ස්තුතියි හැම දෙයකටම. ඊළඟට අයියේ මේ 6 ස්ටේෂන් බීච් ගේම්ස් එකට යන්න ලොකු උදව්වක් වුණේ අපේ ක්‍රීඩා අමාත්‍යාංශය. ඒ වගේම ඔලිම්පික් කමිටුව එක. එයාලා සෑහෙන වෙසක් දරුවා ගියාට පස්සෙත් අපි ගැන හොයලා බලලා අඩුපාඩුවක් නොවන විදිහට අපිට කරදරයක් නොවන විදිහට හැමදේම සකසලා දුන්නා. එයාලව විශේෂයෙන් මතක් කරනවා. ස්තුතියි හැම දෙයකටම. ඊළඟට අපිත් එක්ක ගියපු මල්ල ක්‍රීඩා පුහුණුකරුවන් 4 දෙනෙක් ගියා. ඉතින් ඒ 4 දෙනාවත් මතක් කරනවා. ඒ වගේම අපේ මල්ල ක්‍රීඩා කණ්ඩායම. මොකද ඉවෙන්ට් එකක් ගියපුවම අයියේ තනියෙන් අපි පර්ෆෝම් කරන්නේ අපිට
ලංකාවේ කොඩිය උස්සගෙන වටේ පිරිසක් කෑ ගහනවා කියන්නේ ඒක මෙතෙන්ම දැනෙනවා. ඉතින් ඒ හැමදේම නාම මේ සහෝදර සහෝදරි ටික මතක් කරනවා. ස්තුතියි. ඔයාලා ඒ දුන්න සහයෝගය වෙනුවෙන්. ඉතින් විශේෂයෙන් ස්තුති කරන්නේ මගේ පුහුණු කරුට තමයි. මේ මාව මේ ලංකා කියන නිර්මාණය සම්පූර්ණ නිර්මාණය කරේ යා. ඉතින් සර්ට ස්තුතියි. ඒ හැමදේටම වගේම ගොඩක් බාධක මැද්දේ වචන මැද්දේ කතා අහගෙන මාවත් නොහැර මේ තැනට ගෙනාවට සෑහෙන කතා කිව්වා. ඒ ළමයා හදන්න බෑ. එයාව අතාරින්න. එයාට ගමනක් නැහැ. වැඩක් නැහැ. එයාව අල්ලගෙන අපරාධේ කාලේ ඔය වගේ වචන අනන්තවත් කියලා දිනවා. මට නොකිය සර් අහගත්ත වචනක් තියෙනවා. අදටත් මම නොදන්න ගොඩක් දේවල් එයාගේ හිතේ ඇති, මතකේ ඇති. ඒ හැමදේමත් එක්ක ඉතින් මාවත් නොහැර එයා හිටියා කියන්නේම එයාව ලැබෙන්න තරම් මම සෑහෙන පින් කරලා තියෙනවා. ඒ වගේ කෝච් කෙනෙක් ලැබෙන්න. ඉතින් සර්ට ස්තුතියි. ඒ වගේම සර්ට ගොඩක් පින්. මට කියන්න තේරෙන්නේ නැහැ අයියේ. මේ වචනවල තියෙන බර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මටත් දැනෙනවා. ඒ කියන්නේ ඒ තරමටම මේ හැඟීමෙන්ම අනිත් දේ තමයි මේ ලංකාව ආයාසයක් නැතුව තමයි මේ අතීතේ මතක් කරේ. ඒ කියන්නේ ඇයට ඒක හිතේ තියෙනවා. ඉතින් ලංකාව දැන් ඉස්සරහට අනාගතයේදී ඔබේ බලාපොරොත්තුව මොකක්ද? ඊළඟ ටාගට් එක. බලාපොරොත්තු කියන අයියේ මේකට ගොඩක් අය සමහරට විවේචන එල්ල කරන්නේ මේක මගේම මතය. මට ලොකු හීන නෑ අයියේ. මම ලොකු ළමයෙකුත් නෙමෙයි. මං හරි චූටි ළමයෙක්. චූටි පවුලකින් ආපු. ලොකු ටාගට් තියෙනවා. හැබැයි ඒවට යන්න මම හිතනවා ඊට කලින් තියෙනව මම ඇචීව් කරගෙන ඉන්න ඕනේ. දැන් තියෙන පළවෙනි ටාගට් එක ලොකුම ටාගට් එක නෙමෙයි අයියේ. පළවෙනි ටාගට් එක මගේ ඉවෙන්ට් එකකින් හෝ දෙකෙන්ම ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්න. චූටි කාලින් නම් තියෙන හීනේ ඒක ඉතින් තමන්ගේ ඉවෙන්ට් එකේ රෙකෝඩ් එක. ඉතින් ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා. ඊළඟට අපේ එනවා මේ මාසේ ඒෂියන් ගේම්ස් වලටයි කොමන්වෙල්ත් ගේම්ස් වලටයි අපේ ට්‍රයල් එක සෙකන්ඩ් ට්‍රයල් එක. ඒකෙන් හොඳ පර්ෆෝම් එකක් ඒ ට්‍රයල් එකේදී අයියේ ඉතින් හොඳ පර්ෆෝමන්ස් එකක් දාලා සිලෙක්ට් වෙන්න උඩරම try කරනවා. බලමු ඉතින් රෙකෝඩ් එකට ගිහිල්ලා ඊළඟට තව ගොඩක් දේවල් තියෙනවා. මේක පටන් ගන්නම විතරයි. ඒෂියන් ගේම්ස් මෙඩල් එකක් ගන්න හම්බෙච්ච එක සතුටුයි. ඉතින් ලොකු මෙඩල් එකක් තව ගොඩක් මීට් තියෙනවා. ඊ ටුවර් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ උපරිමය දෙන්න. ඒ වගේම මේකෙදී බ්‍රෝන්ස් මෙඩල් එක හින්දා මට ශ්‍රී ලංකාවේ කොඩිය අහසේ ලෙල දෙව්වට ශ්‍රී ලංකා ජාතික ගීය කියන්න බැරි වුණා අයියේ. දවසක අනිවාර්යෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ওই ජාත්‍යන්තරයේ මැද්දේ මගේ රටේ ජාතික ගීය හැමෝටම ඇහෙන්න සලස්වන එක. ඔව් ඒකයි ලාංකිකයෝ විදිහට අපේ බලාපොරොත්තුවත් ඒත් එක්කම විශේෂයෙන්ම අපි ඔබට සුබ පතනවා මේ පදක්කමෙන් එහාට ගිහිල්ලා තවත් ඔලිම්පික් පදක්කමකට තමයි මම හිතන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ගේ අවසාන බලාපොරොත්තුව ඒක. ඒකට යන්න හැකියාව තියෙනවා කියන දේ අපිට තේරෙනවා. අපි ඒ වෙනුවෙන් ඔබට ආශිර්වාද කරනවා වයඹ ජනතාව විදිහට. මොකද ඒක ලාංකිකයෝ විදිහට ජාත්‍යන්තරයේදී ලාංකිකත්වය දැනනවා වගේ තමයි ලංකාව තුළදී අපිට වයඹ අභිමානය දැනෙන්නේ. අපි බොහොම ආඩම්බරෙන් කතා කරන්නේ ඒකයි. ඉතින් වයඹ අභිමානය ජාත්‍යන්තරයේ දිනවන්න ලාංකීය අභිමානය ජාත්‍යන්තරයේදී දිනවන්න ඔබ කිව්වා වගේම ජාත්‍යන්තර තරගයකදී ඔබේ නමින් ජාතික ගීය ගායනා කරන්නට ලැබෙන්න කියලා අපි බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරමින් ඔබට ඉදිරියේදී ඒ සුබ ප්‍රාර්ථනා කරමින් තවත් මෙඩල් එකකදී අපි හම්බෙමු කියන බලාපොරොත්තු ලබා දෙමින් අපිටත් ඒ කියන්නේ මේ ඔබ මෙඩල් එකක් ගන්නවා කියන්නේ ඒක අපිත් ගන්නවා කියන එක. අපිටත් ඒක ලබා ගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් ඒ වෙන සුබ පතමින් අපි දැනට ඔබට සමුදෙනවා. අපි සූදානම් ඊළඟට ඔබේ මුහුණුකරුත් එක්ක කතා කරන්න. ඔහුටත් ඇති ලොකු කතාවක් කියන්න. අනිවාර්යයෙන්ම අයියේ.